ඉතින් යාළුවනේ අද අපි කතා කරමු iPhone 17 Pro Max එකට ලොකු සමානකමක් තියෙන Xiaomi 17 Pro Max ෆෝන් එක ගැන. ළඟදී ලොන්ච් කරපු iPhone 17 Pro Max එකට සමාන ඩිසයින් එකක් තියෙන ෆෝන් එක මේ අපිට මේ මාසයේ රිලීස් කරලා දක්නට ලැබුණා. ඉතින් යාළුවනේ ඒ තමයි Xiaomi 17 Pro Max කියන ෆෝන් එක. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකෙන් අපිට බැලූ බැලමට iPhone 17 Pro Max එකේ ලුක් එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරමු මේ ෆෝන් එකේ රිවිව් එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් මේකේ ඩිසයින් එක ගොඩක්ම iPhone 17 Pro Max එකට සමානයි. ඉතින් යාළුවනේ ඒ විතරක් නෙමෙයි මේකේ කැම් එකට පිටිපස්සේ ඩිස්ප්ලේ එකක් තියෙන අපිට බලා ගන්න පුළුවන් කැම් එක ගාව. ඉතින් යාළුවනේ මේක iPhone 17 Pro Max එකේ නැතත් ඒ iPhone 17 Pro Max එක සමාන වයිසර් එක තමයි මේ ඩිස්ප්ලේ එක තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේක ෆ්ලැට් ෆ්‍රේම් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඉතින් යාළුවනේ ඔයාලා දන්නේ නැති iPhone 17 Pro Max එකේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඒ අතින් අතකොට එහෙම බලපුවම ෆ්‍රේම් එකත් අපිට iPhone 17 Pro Max එකට සමානයි කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ thickness එක විදිහට කතා කරොත් අපිට මිලිමීටර් 8ක thickness එකක් වගේම weight එක විදිහට අපිට 192ක weight එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ water resistant එක විදිහට IP68 dust water resistant එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් හොඳ water resistant එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක හදන්න පාවිච්චි කරලා තියෙන materials විදිහට අපිට කියන්න පුළුවන් ultra premium materials එක. ඉතින් යාළුවනේ මේකත් iPhone 17 Pro Max එකේ materials එකම තමයි මේකේ තියෙන ultra premium materials එක. යාළුවනේ මේකේ protection එක විදිහට dragon crystal glass tree protection එක තමයි තියෙන්නේ. මේක Xiaomi ලාටම ආවේනික protection එකක්. ඒ වගේම මේකේ display එක ගැන කතා කරනවා නම් අපිට main display එක විදිහට ඒ කියන්නේ අපේ front main display එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6.9 inch display එකක් තමයි මේ ඉන්ච් ගානම තමයි iPhone 17 Pro Max එකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ display quality එක ගැන කතා කරොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ LTPO AMOLED panel කියන display quality එක. ඒ වගේම තමයි මේකේ display refresh rate එක අපිට බලා ගන්න පුළුවන් hertz එකේ සිට 120 hertz දක්වා අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ PWM වගේ අපිට බලා ගන්න පුළුවන් hertz 2160ක්. ඉතින් මේකේ බ්‍රයිට්නස් ගැන කතා කරනවා නම් මේක අපිට බලා ගන්න පුළුවන් 3500ක් nits වගේ peak brightness එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ගොඩක් ලොකු එළියක ඉඳන් උනත් හොඳට අපිට display එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක වගේම තමයි මේක flagship display එකක් කියන්න පුළුවන්. ඉතින් මේකේ resolution එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 1.5K resolution එකක්. ඒ කියන්නේ 10500 resolution එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි මේකේ secondary display කියන්නේ සාමාන්‍ය ෆෝන් වලට එන්නේ නැති ඒ වුණාට මේ ෆෝන් එකේ තියෙන පිටිපස්සේ කැම් එක ගාව තියෙන display එක. ඉතින් මේකේ ඉන්ච් ගාන කිව්වොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 2.9 inch display එකක් තමයි. ඉතින් ඔයාලා දන්නේ නැති iPhone එකේ ඉඳලා සාමාන්‍යයෙන් 5S විතර දක්වා අපිට තියෙන්නේ 3 point ගානක ඉන්ච් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතින් බලුවම ඊට වඩා චුට්ටක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි මේකේ secondary display එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ details මේ secondary display එකේ details ගැන කතා කරනවා නම් අර front display එකේ details ම තමයි මේකටත් තියෙන්නේ. ඒක සමානම resolution අතකොට display refresh rate ඒ වගේ ඔක්කොම එක සමාන විදිහට තමයි තියෙන්නේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ දැන් cam app එකට open කරගන්න පුළුවන් secondary display එකෙන් දකුණු පැත්තට drag කරලා ඒ විදිහම තමයි යාළුවනේ ඉතින් මේකෙන් selfie වගේම selfie videos capture කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ secondary display එකෙන්. ඒ කියන්නේ මේකේ මේ video capture කරගන්න වගේම බලන්න හැකියාව තියෙනවා 8K 30 fps වෙනකන්. ඒ වගේම තමයි මේ secondary display එකෙන් ඔයාලට call alerts notification සහ වෙලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක ඔයාලට ඕනේ wallpaper එකක් දාලා customize කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ cam එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ megapixel 50ක cam එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේකේ මේ විදිහට තියෙන cam තුනම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ megapixel 50ක්. ඒක ලොකු වෙනසක් කියන්න පුළුවන් අනිත් ෆෝන් වලට සාපේක්ෂව. ඒ වගේම තමයි dynamic range preview එකක් තියෙන cam එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ ෆෝන් එක use කරන්න පුළුවන් හැකියාව තියෙනවා OIS සහ auto focus mode එක. ඒ වගේම තමයි මේකේ selfie cam එක විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ megapixel 50ක selfie cam එකක්.
ඉතින් යාළුවනේ ඔයාලා දන්නේ නැති අනිත් ෆෝන් වල ෆ්‍රොන්ට් බෑක් කැම් එකට වඩා ෆ්‍රොන්ට් කැම් එකේ මෙගාපික්සල් ගාන අඩුයි. ඒකට මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් සෙල්ෆි කැම් එකෙත් මෙගාපික්සල් ගාන කලින් කැම් වල වගේම මෙගාපික්සල් 50 දීලා තියෙනවා. ඒක අපිට ලොකු විශේෂත්වයක් දක්වන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ චිප්සෙට් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ ලෝකේ වේගවත්ම චිප්සෙට් එක තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඒ කියන්නේ තව ඉස්සරහට මේ චිප්සෙට් එකේ තියෙන ගොඩක් ෆෝන් ලොන්ච් වෙයි. ඒ වුණාට මේ වෙනාවේදී ලොන්ච් වෙලා තියෙන ලෝකේ තියෙන ෆාස්ට්ම චිප්සෙට් එක තියෙන්නේ මේ ෆෝන් එකට. ඒ තමයි Snapdragon 8 Elite Gen 5 කියන ෆ්ලැග්ෂිප් චිප්සෙට් එක. ඒ වගේම තමයි මේකේ OS එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ HyperOS 3 සමග Android 16 තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ බැටරි එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා සිලිකන් කාබන් බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මිලිඇම්පියර් 6300ක බැටරියක් අපිට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේකේ වයර්ඩ් charging අපිට වෝට් 100 වෝට් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වයර්ලස් charging අපිට 50 වෝට් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ වෝට් 80ක ෆාස්ට් charging option එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය කියන්නේ 100% charge කරපුවාම ඔයාලට දවස් 2ක් use කරන එක nothing වගේ තමයි. ඉතින් ඒ වගේ ලේසියකට බැටරි බහින්නේ නැහැ. මොකද මේකේ මිලිඇම්පියර් 6300ක බැටරියක් තියෙන නිසා. ඒ වගේම තමයි ඉතින් ගොඩක් දෙනා හොයන්නේ මේ ෆෝන් වල ස්ටෝරේජ් එක. ඉතින් මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. 512GB ස්ටෝරේජ් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නා ඉතින් iPhone 17 Pro Max එකේ තියෙන 256GB ස්ටෝරේජ් එක මේ ෆෝන් එකේ දෙගුණ කරලා 512GB ස්ටෝරේජ් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක RAM එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 12GB RAM එකක්. ඒ වගේම තමයි ඉතින් ඔයාලා පුන බලා සිටි වෙලාව තමයි මේකේ ෆෝන් එකේ ප්‍රයිස් එක. ඊළඟට ඔයාලා දන්නවා ඉතින් iPhone 17 Pro Max එක සාමාන්‍යයෙන් යන්නේ ලක්ෂ 7-8ත් අතර මුදලක. ඒ වගේම තමයි ඉතින් යාළුවනේ ඊට සාපේක්ෂව මේ ෆෝන් එක ගොඩක්ම චීප් විදිහට අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. යාළුවනේ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ $685යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් අපිට ගත්තොත් රුපියල් 2,10,000ක් වගේ ප්‍රයිස් එකක් තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට තමයි මේ ෆෝන් එකේ රිවිව් එක වෙන්නේ. ඊළඟට මම ඉදිරියට හිතාගෙන ඉන්නවා මේ ෆෝන් එකයි iPhone 17 Pro Max කියන ෆෝන් එකයි අතර versus වීඩියෝ එකක් ගේන්න. ඊළඟට මම ඒකත් ළඟදීම වීඩියෝ එකකින් කියනවා. හරියන්නේ එහෙනම් ඉතින් අදට ගෙන අපේ වීඩියෝ ඉවරයි. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.